අම්මා කියන දෙයටද එකක වෙන්න ඕන. ගැහෙනි කියන දෙයටද එකක වෙන්න ඕන. මම දැක්ක එක තැනක එක පිරිමි ළමයෙක් කියනවා ටීවී එකේ මම මැරෙනකන් අම්මා එක බිරිඳ දෙක කියලා. අපි මේ පොත් දෙක තුනක් බලලා එන්න පඬිත වෙලා අඩි 10කට උඩින් යනවා. දවදරෝ ස්වාමියා වෙච්ච කාලෙක බිරිඳට ඔයාලා කියනවනේ මෙහෙම. ඔයාලා කියනකොට මේ දැන් අපි ඉන්න බිරිඳ ඇවිල්ලා අහනවා මේ මෙන්න මෙතනින් මේ මොනවාද මේ මල් පෝච්චිය තිබ්බම හොඳද කියලා ඔයාලා අහනවා. ඔයාලා කියන්න ඕන ඔයා ලස්සනයි කියලා හිතන ඕන තැනකින් තියාගන්න. මොකද මේ ගෙදර ඔයාගේ. දැන් ඔයාලා ඉන්න ගෙදර නායිකාව කවුද එහෙනම්? කවුද නායිකාව? අම්මා. අම්මටයි අයිති. අම්මා කිව්වොත් මෙතන අතු ගන්න කියලා ඔයා අතු ගන්න. බැරි නම් එක කරුණාවෙන් පහදලා දෙන්න. පිරිමි කෙනෙක්ට අපි හිතමු තමන්ගේ කාන්තාවට හොඳ මුල් තැනක් හදලා දෙන්න ඕන කියලා. බිරිඳට එයා කරන්න ඕන දෙයක් කියන්නේ. ඒකයි නැන්දම්ම ලේලි ප්‍රශ්න ඇති වෙන්නේ. ඔක දන්න කෙනා ඔක කලින් කියලා තියෙනවා. එහෙනම් හරියම කසාද ජීවිතයක් ගෙවන්නත් මොනවද දැනගෙන ඉන්න ඕන? බිරිඳට ඇඳුම් ආයිත්තන් ආභරණ අරන් දෙන්න ඕන. එයාගේ හිතේ හැඟීමක් එනවා මගේ පිරිමියට හරියන්න ඕන කියලා. අනවමාන ණය කිවි පිට මිනිස්සු ඉන්න තැන බිරිඳට බනින්නේ නැහැ. ඒක බැනුමක් වුණත් ගෑණිගේ හිතෙන් පිරිමියා ගැන පුදුම ආදරයක් කරනවා මේ මිනිහා මගේ ගෞරවය රැක්කා කියලා. එමෙන්න නැද්ද? මේගොල්ලෝ සාක්ෂි. ගැහනොයිත් නේ තියෙන්නේ.